2025 A level combined maths paper එකේ A කොටසේ පළවෙනි ගාන මේක. සියලු n අයිති ධන නිකල සඳහා 9 වතාවක් දෙකේ n වෙනි බලය අඩුයි n ධන 3 ක්‍රමාරෝපිතේ බව ගණිත අභිහන මූලධර්මය අනුව සාධනය කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් මොකද්ද ගණිත අභිහන මූලධර්මය අපි කරන්නේ? පළමුව n සමාන 1ට සත්‍යයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඊට පස්සේ n සමානයි p නැමැති නිකිලයකට සත්‍යයි කියලා උපකල්පනය කරනවා. පස්සේ p ධන 1ට සත්‍යයි කියලා අර තර්කයෙන් සාධනය කරලා පෙන්නනවා. අර උපකල්පනය අරගෙන භාවිතා කරලා පෙන්නනවා. එහෙනම් උපකල්පනය භාවිතයෙන් ඔප්පු කරලා පෙන්නනවා. හරිද? ඕකයි ගණිත අභිහන මූලධර්මය කියලා කියන්නේ. හරි. එහෙනම් පටන් ගන්න වැඩේ මෙහෙමයි. මුලින්ම පුතේ අපි n සමානයි 1 ආදේශ කරනවා පුතේ. n සමානයි 1 විට මොකද්ද වෙන්නේ කියලා පුතේ? මේ පැත්ත ලැබෙන්නේ මොකද්ද? හරි. n සමාන 1 විට 9 වතාවක් දෙකේ n වෙනි බලය කියලා කියනකොට 9 ගුණ කිරීම දෙකේ පළවෙනි බලයයි ඉතින් කිරුවේ 18යි. එතකොට n ධන 3 ක්‍රමාරෝපිතය කියලා කියන්නේ එතකොට n සමාන 1යිනේ පුතේ. ඒතර 1 ධන 3 ක්‍රමාරෝපිතය කියන්නේ 4යි. 4 ක්‍රමාරෝපිතය කියන්නේ 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1යි උත්තරේ 4 2 8 2 16යි. එහෙනම් 4 3 12යි 12 2 කියන පුතේ කියන්නේ 24යි. හරි. එහෙනම් හරි මේ පැත්තට 18යි මේ පැත්තට 24යි කියලා කියන්නේ n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වෙනවා පුතේ. හරි. නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වෙයි. ඵලය සත්‍ය වෙයි. ඊට පස්සේ අපි ගන්න මොකද්ද? n සමානයි p නැමැති මොකක් හරි ධන නිකලයකට මේක සත්‍යයි කියලා උපකල්පනයක් කරනවා. හරි. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරනවා. හරි. එහෙනම් අපි ලියන්න පුළුවන් 9යි 2 p වෙනි බලය සමානයි p වෙනි බලය අඩුයි කාට වඩාද n ධන 3 හරි. එහෙනම් p ධන 3 ක්‍රමාරෝපිතයට වඩා. අපි කරපු උපකල්පනය ඔක. දැන් අපි සාධනය කළ වෙනවා p ධන 1ටත් මේක සත්‍යයි කියලා. හරි. පුතේ එතකොට එහෙනම් මෙතන ලියවෙන්න ඕනේ මොකද්ද මෙතෙන්ට p ධන 1 ලියවෙන්න ඕනේ. මෙතන p ධන 1 ධන 3යි කියලා ලියවෙන්න ඕනේ. හරි. එතකොට එහෙනම් පුතේ මෙතන p ධන 4 හදාගත්තා නම් හරිනේ අපි. එතන අපි p ධන 4 හදාගත්තා නම් හරි. හරි. හැබැයි පිටින් ක්‍රමාරෝපිතේ තියෙන්න ඕනේ. හරි. p ධන 4 හදාගත්තා නම් p ධන 4 හදාගත්තා නම් අපිට ඕක ලියන්න පුළුවන්. p ධන 1 ධන 3යි එකේ ක්‍රමාරෝපිතේ කියලා. හරි. එහෙනම් අපි මේ දෙපැත්තම p ධන 4ෙන් ගුණ කරනවා. හරි. ඔය දෙපැත්තම p ධන 4ෙන් ගුණ කරනවා. රයිට්. එහෙනම් මෙහෙමයි එක ගුණ කරනවා පුතේ p ධන 4ෙන්. එතකොට 9 වතාවක් දෙකේ p වෙනි බලය ගුණ වෙනවා p ධන 4ෙන්. විශාලයි p ධන 3 ක්‍රමාරෝපිතය කියන එකත් ගුණ අපිට p ධන 4ෙන්. එතකොට මෙහෙමයි අපි මෙතන දෙකෙන් ගුණ කරලා පුතේ වරහන් ඉවත් කරනවා. එතකොට 9 වතාවක් දෙකේ p වෙනි බලය ගුණ වෙනවා පුතේ p ගේ. මෙතන දෙකේ p වෙනි බලය ගුණ වෙනවා කියන්නේ 4ෙන් 4 ලියනවා මම දෙකේ වර්ගය කියලා. හරිද? ශාලයි මේක ලියනවා p ධන 4 මුලින් අරගෙන p ධන 3යි කියලා. p ධන 3 ක්‍රමාරෝපිතය. හරිද? එතකොට පුතේ මේක ගුණ වුණොත් එම 9 p ගෙන් ගුණනොත් 9යි p. ඊපස්සේ දෙකේ p වෙනි බලය. එතකොට මෙතනවා 9 වතාවක් දෙකේ p ධන දෙවෙනි බලය. ශාලයි හරිද? p ධන 4 වතාවක් p ධන 3 ක්‍රමාන්තයේ p ධන 3ට එකක් ඉදිරියෙන් තමයි p ධන 4 ඉන්නේ. එහෙනම් මේක ලියන්න පුළුවන් p ධන 4 ක්‍රමාරෝපිතය කියලා. right? එතකොට මෙහෙමයි. දැන් අපි නිර්මාණය කරන්න පුතේ 9 වතාවක් p ධන 1 හරි. එහෙනම් පුතේ මෙන්න මෙයා අයින් කරලා දාන්න පුළුවන්. හරි. මෙන්න මේ සෙට් එක අයින් කරන්න පුළුවන් අඩු පැත්තෙන් තමයි හලන්නේ. අඩු පැත්තෙන් හැලුවා කියලා කියන්නේ අඩු පැත්තෙන් අයින් කරා කියලා කියන්නේ මේ පැත්ත තවත් අඩුයිනේ පුතේ. හරිද? එතකොට මේ කොටස අයින් කරලා ලියනවා. මේ කොටස අයින් කරොත් මේක ලියන්න පුළුවන් 9 වතාවක් මොකද වෙන්නේ දෙකේ මේක ලියනවා p ධන 1 ගුණ කිරීම 2යි කියලා. හරි. අඩුයි මේක ලියනවා පුතේ p ධන 1 ධන 3යි කියලා. එයාගේ ක්‍රමාරෝපිතය. හරි. තව පොඩි වැඩි ප්‍රමාණයක් තියෙන මෙන්න මේ දෙක. ඒකත් අල්ලලා දාන්න පුළුවන්. හරි. එකත් අයින් කරන්න පුළුවන්. මොකද දෙකෙන් ගුණ හරි
මේ පැත්තේ තියෙන ගාන මේ පැත්තේ තියෙන ගානට වඩා අඩුයි. හරි අර පැත්ත අඩුයි. එහෙනම් අර දෙක අයින් කරොත් ඒ ගාන තවත් අඩුයි. හරි. එතකොට 9 දෙකේ p ධන 1 වෙනි බලය අඩුයි p ධන 1 ධන 3 ක්‍රමාරෝපිතයි. හරි. එහෙනම් හරිනේ පුතේ. මේ රටාව හරි ගැස්සුවා නේද? මේ බලන්න. p තියෙන හැම තැනටම හරි p ට සත්‍යයි කියලා උපකල්පනය කරා. දැන් මෙතන p තියෙන හැම තැනම p ධන 1 තියෙන. එහෙනම් p ධන 1ත් ප්‍රකාශී සත්‍යයි. එහෙනම් 1ට සත්‍යයි. හරි. 1 කියන ධන නිකලයට සත්‍යයි. අපි p කියලා ධන නිකලයකට සත්‍යයි කියලා උපකල්පනය කරලා p ධන 1ට සත්‍යයි කියලා p ධන 1 කියන නිකලයට සත්‍යයි කියලා ඔප්පු කරා. එහෙනම් සියලු ධන නිකල සඳහා මෙන්න මේ ප්‍රකාශය සත්‍ය වෙනවා කියලා ලියමු. හරි. එහෙනම් මේකට පල්ලෙහාට අපි ලියන්න ඕනේ n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යයි p ධන 1ට සත්‍යයි උපකල්පනය කළ විට p ධන හරි n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍යයි n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යයි උපකල්පනය කළ විට p ධන 1ට ප්‍රතිඵලයේ සත්‍යයි. එම නිසා ගණිත අභින්න මූලධර්මයට අනුව සියලු ධන නිකල සඳහා මෙන්න මේ ප්‍රකාශ සත්‍යයි කියලා අපි ගාණ යටින් ලියන්න ඕනේ. හරි. ඔක 2025 ලෙවල් කම්බයින්ඩ් මැත්ස් පේපර් එකේ PO පේපර් එකේ A පාර්ට් එකේ පළවෙනි ගාණ. හරි. පළවෙනි ගාණ ගොඩක් වෙලාවට ඉන්නේ ගණිත අභින්න ගාණ. හරි. එහෙනම් අපේ ඉක්මනින් තවත් ලස්සන මේ වගේ විඩියක් මම අරන්